ආයුබෝවන් ඔබ සැමට සුබ දවසක්. අද අපි වෙරළු අච්චාරු හදනවා. මම කලින් අවශ්‍ය ද්‍රව්‍ය දැම්මා. ඉස්සෙල්ලාම අපි වෙරළු ටික හෝදගමු. අපි වෙරළු ටික හෝදගත්තට පස්සේ අපි දැන් මේ ටික තම්බ ගන්න ඕනේ. මේ තියෙන්නේ වෙරළු ටික තම්බා ගන්න අයුරු. වෙරළු ගෙවල් අතර තම්බන්න හොඳ නෑ කියපු හින්දා අපි එළිය තම්බනවා. ඉස්සෙල්ලාම අපි වෙරළු ටික මුට්ටියට දාලා ඒකට වතුර දානවා. ඒකට ලුණුත් දාන්න ඕනේ. අපිට නම් ලුණු දාන්න ඉස්සෙල්ලාම අමතක වුණා. අපි නම් ටිකක් වෙලා ගියාට පස්සේ තමා ලුණු දැම්මේ. මේ අපි වතුරට දාගත්ත වෙරළු ටික. දැන් අපි ගිනි දානවා ඒකට. අපි ඊට පස්සේ මේ වගේ පියනකින් වහගන්නවා. මේ තියෙන්නේ විනාඩි 5-10ක් විතර තැම්බුණු වෙරළු ටික. දැන් තමා අපි වීඩියෝ එකේ හැටියට මේකට ලුණු දාන්නේ. මං කලින් කිව්වනේ අපිට ලුණු දාන්න කලින්ම අමතක වුණා. මේ විනාඩි 15ක් විතර තැම්බිච්ච වෙරළු ටික අපි විනාඩි 20ක් විතර තම්බ ගත්තාම ඇති. සාමාන්‍යයෙන් විනාඩි 20ක් මදි වෙන අවස්ථා තියෙනවා. කොහොම හරි වෙරළු ටිකක් පැලෙනකන් තම්බ ගත්තාම අපිට වෙරළු අච්චාරු රසට ගන්න පුළුවන්. ඒක තමා වෙරළු ටික තම්බ ගන්න ඕනි විදිහ. මේ තියෙන්නේ විනාඩි 20ක් විතර තම්බ ගත්ත වෙරළු ටික. විනාඩි 25ක් විතර තියලා වෙරළු එක බාගත්ත. මේ තියෙන අපි බාගත්ත වෙරළු එක බලන්නකෝ. ඒක ලස්සනට තියෙනවා. හරියට පැලිලත් තියෙනවා. දැන් අපි වෙරළු එකට අවශ්‍ය ඒ කියන්නේ හොද්ද වගේ තියෙන එක අපි මේ මිශ්‍රණය හදාගමු. ඉස්සෙල්ලාම අපි වලදක් ඒ වගේ ඔයාලා දාන මොකක් හරි ලිපේ තියාගෙන ඒකට විනාගිරි දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක් විනාගිරි දාගන්න. ඔයාලා තම්බපු වෙරළු ප්‍රමාණයට අනුව තමයි ඔයාලා විනාගිරි දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අපි මිරිස් දාගන්නවා. කෑලි මිරිස් හරි මිරිස් කුඩු හරි ඒක දෙකමුණත් කමක් නෑ. ඔයාලා සැර රස අනුව දාගන්න. ඊට පස්සේ අපි ගම්මිරිස් දාගන්නවා. ඊට පස්සේ ලුණු ස්වල්පයක්. ඊට පස්සේ අපි ලිප උන් කරලා හොඳට ඇදි ගන්නවා. ටිකක් විනාඩියක් විතර ගියාට පස්සේ තමයි අපි සීනි ටික දාන්නේ. මේ ඔක්කොම එකතු වුණාම වෙරළු අච්චාරු එකේ පුදුම රහක් තියෙන්නේ. අපි මේක විනාඩි 5ක් විතර හැදිලා ගන්න ඕනේ. ඔයාලා මිරිස් ගම්මිරිස් සහ සීනි දානකොට ඔයාලගේ ටේස්ට් එක අනුව දාගන්න. මේ තියෙන්නේ අපි විනාඩි 3ක් විතර හැදිගාගත්තේ හොද්ද. ඉතින් දැන් අපි තව විනාඩි 5ක් විතර ගියාට පස්සේ මේකට වෙරළු ටික දාගන්නවා. එතකොට පුදුම රහකට එනවා. අපි තව ටිකකින් වෙරළු ටික දාගමු. ඔන්න අපි වෙරළු ටික දාගෙන තියෙනවා. ඊට පස්සේ වෙරළු ටික දැම්මට පස්සෙත් ඒක හොදට හැදි ගන්න ඕනේ. වෙරළු ටිකට අර හොද්ද පොගෝනකන් හැදි ගන්න ඕනේ. එතකොට තමා රස වැඩි වෙන්නේ. ඔන්න අපි ටිකක් වෙලා ගිහිල්ලා ඒක බාගත්තා. දැන් අපි ඒක ප්ලේට් එකකට දාගන්නවා. ඔයාලා වෙරළු ටික දාගත්තට පස්සේ අපි කරන විදිහට කරන්න. ඒක ඇතිලියේ ඉතුරු වෙන හොද්ද ඒක ආය අපි දාගත්ත විදිහටම වෙරළු ටික උඩින් ආය දාගන්න. නැත්තම් අපරාධනේ හොද්දත් එක්ක කනකොට තමයි ඒක රසට එන්නේ. අපි බලමු දැන් ඒක කොහොමද දාගන්නේ කියලා.
මෙන්න මේ විදිහට ඒ හොද්ද දාගන්න. ඔන්න අපි වෙරළු අච්චාරුව හදලා ඉවරයි. ඔයාලත් මේ රෙසිපිය මේ විදිහටම try කරලා බලන්න. ඒ වගේම තමා අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා. අපි ඉස්සරහට මේ වගේ රෙසිපි ඔයාලට තව ගොඩක් ගෙනත් දෙනවා. බලන්නකෝ වෙරළු අච්චාරුවේ රස බව. මෙන්න අපි අච්චාරු එක වෙරළු අච්චාරු එක අපේ ප්ලේට් එකට ඩෙකොරේට් කරගත්ත ලස්සනයි නේද?